සිංහල රැප් ඉපදිච්ච කාලේ ඉඳ ගැටවර වෙනක වෙලා කලින් කලෙට අතවර මේක උපදපු උන්මයි මේ පාපතර වැඩ කළේ අකරෙට රැප් පවසන මම මානසිකව දකින්නේ කියන්නේ එයාගේ මම ඒ කාලේ අහපු ඒ ක්වොලිටි එකම වැටෙන්න දෙන්නේ නැතු එයා අද වෙනකන් ගෙනල්ලා තියෙනවා ඒ ෂෝ එක පට්ට ආතල් ඉතින් රීසිටත් තැන්ක් කරනවා අපිට ඒකේ perform කරන්න ඉන්වයිට් කරාට ගෑන් එකේ සින්දු සෙට් එකක් එන්න තියෙනවා මම KD ෂැඩි අපි තුන් දෙනා කාලෙකින් සින්දුවක් දැම්මෙත් නෑ නම මගේ අවිශ්ක කෙනෙ වුණ රැපට වෙදි ම ප්‍රවිෂ්ට Hello, you are joining the Art Talk program. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා තවත් ආටිස්ට් කෙනෙක්. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කෙනි වුල්ෆ්. ඉතින් අයබෝන්. මොකද වෙන්නේ මේ දවස්වල? මොකද වෙන්නේ? මේ දවස්වල මගේ මියුසික් පැත්තෙන් නම් වෙන්නේ ගොඩක් ෆීචර්ස් වගේක් එනවා. ඒ වගේම තව අපේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක පටන් ගන්න තියෙනවා. ඒකේ වැඩ යනවා. තව වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් වෙනවා පින්ක් ඇසට් කියලා. ඒ වැඩ තමයි මේ දවස්වල එන්නේ. මම මුලින්ම ප්‍රශ්නයක් අහන්නම් මේ කෙනි වුල්ෆ් කියන නම ගොඩක් කට්ටිය සහ ඔයා මේ රැප් ආටිස්ට් කෙනෙක් විදිහට යූස් කරන නමනේ. ඔව්. මේ නම කොහොමද හැදෙන්නේ? කෙනි වුල්ෆ් කියන නම මම දාගත්තේ 2013 14 වගේ කාලේ. ඒක නිකන් Facebook එකට දාගත්ත නමක්. ඒක මම වුල්ෆ් කෑල්ල ගත්තේ ඒ දවස්වල මට මතකයි මේ 2013 14 කාලේ වගේ තමයි එමිනම් යෙලා වුල්ෆ් කියලා ආටිස්ට් කෙනෙක් සයින් කරේ. කියන්නේ රැප් කොයි කාලේ ඉඳලාද ඔයා සාමාන්‍ය රැප් කියන්නේ රැප් අහන්නේ මොන වගේ අවුරුද්දකින්ද? රැප් අහන්නේ කියන්නේ ගොඩක් පොඩි කාලේ ඉඳන් ඇහුවා. මොකද අපි හිප් හොප් මියුසික් එක්ක ලොකු වෙච්ච ජෙනරේෂන් එක. මොකද අපි පොඩි කාලේ ටීවී වල පවා ප්ලේ වුණේ හිප් හොප් මියුසික්. ඒ කාලේ පීක් එකේ හිටියේ BNS රනිදු චින්තය වගේ ආටිස්ට් කෙනෙක්. YouTube මම හිතන්නේ අපිට ලොකුවට තිබ්බේ නෑ. ෆෝන් එකට දාගෙන එහෙම අපි ඇහුවේ ගොඩක් දුර රැප්. ඊට පස්සේ ටික ඉන්ටර්නැෂනල් මියුසික් ආන සෙට් වුණා. එමිනම් 50 Cent ඒ වගේ ආටිස්ට්ලා ඊට පස්සේ 2013 14 කාලේ වගේ සිංහල රැප් අහන්න සෙට් වුණා. ඉතින් එහෙම තමා රැප් මියුසික් අහන්න සෙට් උනේ. ඔයාගේ මේ හිට් වෙන්නේ අර ගොඩක් දුරට මම කියන්නේ මම දැක්කා මම හිතනවා ඔය ගොඩක් වෛරල් ගියේ සේදමාවතේ රැප් එක. සේදමාවතේ රැප් එක කොහොමද හැදෙන්නේ? ඇයි මේ රැප් එක හැදෙන්නේ? ඒ කියන්නේ මට ෆීල් වුණ දෙයක් තමයි මේකේ මේ මෙලඩි එක පදපේලිය හරි අමුතුයි. ඒ පදපේලිය මම අර පෞද්ගලිකව මම කැමතිම රැප් එකක් වගේ සේදමාවතේ. කොහොමද මේ රැප් එක හැදෙන්නේ? සේදමාවත බීට් එක ගත්තොත් ඒක මික්ස් ටේප් එකක්. ඒකේ සින්දුව මගේ අතින් හැදෙන්නේ ඕක ට්‍රැක්ස් දෙකකට ලිව්ව වර්ස් එකක් තමයි තනි වර්ස් එකක් කියලා තියෙන්නේ. මේ මම ඕකේ මුල් ටික විතරයි ඔය සේදමාවතේ බීට් එකට ලිව්වේ. ඊටු ටික අපේ ඇල්ෆා ගෑන් එකේ ට්‍රැක් එකට ලිව්ව වර්ස් එක. පස්සේ ප්‍රොජෙක්ට් එක උනේ නෑ. ඊට පස්සේ ඒ වර්ස් එක අපරාධින් හින්දා මං ඒකෙන් මොකක් හරි වැඩක් ගන්න බැලුවා. පස්සේ මම ඒක සේදමාවතේ බීට් එකට කියලා බැලුවා. ඒක එකට සෙට් වුණා. ඉතින් මං ඒක එහෙම දැම්මා. ඒක 1 මිලියන් ගියාද නැත්නම් 1 මිලියන් දැන් නෑ ලක්ෂ 2යි ගානක් වගේ ගානක් වගේ. ඒ වුණාට මම හිතන්නේ මේක TikTok ගොඩක් කට්ටිය වෛරල් ගියා. ඔයා මම හිතන්නේ මේ ගොඩක්ම රැප් ෆීල්ඩ් එකේ දැනගන්නේ සේදමාවතේ රැප් එකෙන්. සේදමාවත. ඒක මතක් කරන්න ඕනේ ඒකේ මියුසික් වීඩියෝ කරේ ගයිෂුජී. ඔව් එයාටත් ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ කිම්ම. මොකද මේ රැප් එක කියන්නේ මල් රැප් නිසා දැන් සිංහල රැප් වෙලා දැන් බෝරින්. මල් රැප් නිසා සිංහල රැප් වෙලා බෝරින් කියන්නේ මම ඔය වර්ස් එක ඔය ට්‍රැක් එක ලිව්වේ 2021 වගේ කාලේ. ඒ කාලේ පොඩ්ඩක් එක පොඩි රැල්ලක් ආවා. හැමෝම නිකන් අර හින්දි මෙලඩි එකක් සාම්පල් කරලා ඒකට මොකක් හරි ලව් සීන් එකක් කියලා ඒක පොඩි අර වෛරල් කරගන්න සින්දු හදපු ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. මම ඒකට තමයි ඩිස් කරලා දෙන්නේ. ඒ කියන්නේ ඒ කාලේ මට ඉතින් දකින්න තිබ්බ ඔය වගේ ඒවා. ඉතින් මම ඒ දේවත් තමයි ওই සින්දුවේ ලියලා තියෙන්නේ. ඉතින් එහෙම හදිච්ච ලියවෙච්ච එක තමයි ඔක. ඒ කියන්නේ දැන් අර අපි දැක්ක පහුගිය දවස්වල ආවා මේ සෝන් එකක් මැද්ද රැප් කෑල්ලක් දානවා. ඒකද මේ මල් රැප් කියන්නේ නැත්නම් වෙන මොකක් හරිද? නෑ. කියන්නේ තනිකර රැප් සින්දු හැදුවා පොඩ්ඩක් අර කටේ තියන්න බැරි වෙන ලෙවල් එකේ පොඩ්ඩක් අර නිකන් පදපේලි උහේ එනවත් ලියනවා. ගෑන් ළමයාගේ බූට් එක කෑමත් ඒකට මොකක් හරි ලියනවා. ඒ කියන්නේ පදපේලිය ස්පීඩ් කරන එක තමයි රැප් එක කියලා මේ කට්ටිය මම කියන්නේ අර මේ ලව් රැප් මල් රැප් කියනවා නෙවෙයි බට් අර නිකන් පොඩි ඒ දවස්වල ට්‍රෙන්ඩ් එකක් හැදුණා. මම ඒ කාලේ හිටපු අය දන්නවා. පොඩ්ඩක් අර ක්‍රින්ජ් ලිරික්ස් පොඩ්ඩක් අර ඒ වගේ සීන් එකේ සින්දු වගේක් හැදුණා. ඉතින් අලුතෙන් එන අය ඔක්කොම ඒ ටයිප් එකේ සින්දු කරේ. ඉතින් මම ඒ ට්‍රෙන්ඩ් එකට තමයි ඩිස් කරලා තියෙන්නේ. මට මුළු ගේම් එකේම දකින්න තියෙන්නේ මල් රැප් විතරයි වෙන සින්දු නෑ. ඒ හින්දා මට මේ ගේම් එක බෝරින් කියන එක තමයි ඒක කියන්නේ. ඒ කියන්නේ ඔයාලට පොඩි අභියෝගයක් ඕනේ කට්ටියගෙන් මේ රැප් ආයි ඔව් නැත්තම් බෑනේ. ඉස්සරහට ගෙනියන්න. අපි එහෙනම් මේ සේදමාවතේ රැප් එකේ පොඩි කැලලක් කියමු. කියමු අපි. Yeah.
හිතත් එක්ක සෙල්ලම් කරලා ගියට දඩාවතේ උන්ට අරිනොන බල්ලෝ දාලා ඔටාරගේ පොඩි උන්ට නැති කළා උන්ගේ ළමා කාලේ ඔබලා නොතෙරෙන කාලෙම කසාවතේ නැවෙන දෙන කශේරුවට කවුරුත් ගන්න ළඟට වඩා අත්තේ දුරට මම මගෙන ඉන්න නිසා තාක්සේරුවක කවුරු දැම්මත් කමක් නැ අවතාක්සේරුවට ඉපදුනේ රොහලේ කාස ලහපු පළවෙනි රැපා මැතර්ස් මාෂල් චාටර් මිනිසුන්ට කළ වැඩම චාටර් ගොඩක් උමව දන්නේ කිව්වම බස් කාපර් ජයා මම දැක්ක මේකේ මේ පද පෙළියක් තියෙනවා පොඩි උන්ට නැති කළා උන්ගේ ළමා කාලේ උන් නොතෙරෙන කාලෙම කසාවතේ. මොකක් ගැනද මේ කියන්නේ? නිකන් මහාන වෙන එක ගැනද? පොඩි කාලේ කට්ටිය මහාන කරන එක ගැන. ඔව් මං පර්සනලි ඒකට කැමති නෑ. මං ඒකට පොඩ්ඩක් විරුද්ධයි වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මං හිතන්නේ ඒ කියන්නේ පොඩි කාලෙම මහාන කරන්නේ නැතුව ඒ කියන්නේ යාලා වැඩි හිටියෙක් වුණ ඒජ් එකේදී යාලාට ඒ ඩිසිෂන් එක ගන්න තියෙනවනේ හොඳයි කියලා. දැන් අපිට ගත්තොත් අපිට පොඩි කාලේ ෆෝසස් වලට යන්න හිතුණා කියලා එහෙම යන්න බෑනේ. අර කට්ටිය නිකන් ආසාව තියෙන ඒ ආසාව තිබ්බට බෑනේ. ඔව් මං කියන්නේ අර මැරි කරන්නත් ඒජ් එකක් තියෙනවානේ. ඉතින් ඒ වගේ මං හිතනවා එයා වැඩි හිටියෙක් වුණාම එයාට ඒ තීරණය ගන්න පුළුවන් කාලෙක මම හිතනවා මහාන වුණා නම් හොඳයි වගේ සීන් එකක් තමයි මට හිතෙන්නේ. අපි අර ගොඩක් අය විරුද්ධ වෙන්න පුළුවන් මතේට බට් මං බිලීව් කරන්නේ ඒක තමයි. අපි අර දැකලා තියෙනවා මේ පොඩි කාලේ මහාන කරලා ඊට පස්සේ මේ ලොකු වෙද්දී කැම්පස් එක ගිහලා ඔක්කොම කරලා සිවුරත් ඇරලා මේ එක්ක පෞල් ජීවිතයක් ගත කරනවා. තව හේතු තියෙනවා ඔය මහාන වුණාට පස්සේ එයාලට වෙන ප්‍රශ්න ගොඩක් ඒ වගේ පොඩි පොඩි සීන් තියෙනවා. මම හිතනවා ඔච්චර ඒක ඩීප් යන්න හොඳ ඕනේ නැහැ. ඒකට ගොඩක් වගේ රැප් වල කියනවා මේ ඔයාව දන්නේ බාස් කාපර් කිව්වහම කියලා. ඇයි ඒ නම දාලා තියෙන? ඔයාමද නැත්තම් දාගත්තේ නම නැත්තම් කට්ටිය බාස් කාපර් කියනද මොකක්ද කොහොමද මේ නම හැදෙන්නේ? මුලින් මම තමයි ට්‍රැක් එක දැම්මේ. මේ ගොඩක් මගේ සින්දු ආදී මගේ ගොඩක් බාස් වලට තමයි ගොඩක් ෆීඩ්බැක්ස් හම්බෙන්නේ. නැතු අර ගොඩක් ෆ්ලෝස් වත් අර ඒ වගේ නෙමෙයි ගොඩක්ම බාස් තමයි. ඉතින් ඒක මම මගේ ට්‍රැක් එකේ දාපු එකක්. ඊට පස්සේ දැන් හැමෝම බාස් කාපර් කියනවා. මම හිතනවා මම එහෙම දැම්මේ. ඉතින් මම හිතනවා මගේ බාස් වාසිය කියලා ඉඳලා දැම්මා. එතකොට මේ සේදමාවත රැප් එකට කොහොමද නම වැටෙන්නේ? ඇයි මේ සේදමාවත කියලා මේ රැප් එකට නම තියන්නේ? මොකක් කරේ? දැන් කට්ටිය රැප් වල නම තියන්නේ ටිකක් හරි අමුතු විදිහකට අමුතු ස්ටයිල් වලට තමයි රැප් වල නම තියන්නේ. ඇයි මේ නිකන් ටිකක් අර සාහිත්‍ය නමක් වගේ සේදමාවත? ඇයි මෙහෙම රැප් එකට නමක් වැටෙන්නේ? සිරාවට ඒක එච්චර හිතලා දාපු නමක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට කියන්නේ ට්‍රැක් එක ලියනවට වඩා අමාරුයි අන්තිම ට්‍රැක් එක නමක් දාන්න. ඊට පස්සේ කොහොම හරි මට නමක් තිබ්බේ නෑ. ඔකට ලියද්දි මුලින් පස්සේ ඉතින් මගේ එක බායකක කියනවා මම ආවේ පීනගෙන දිග්ගේ සේදමාවතේ කියලා. මට හිතුණා සේදමාවත කියන එක සෙට් වෙයි කියලා. මං හිතුවේ ඒක සෙට් වෙයි කියලා මං දැම්මා. ඉතින් මිනිස්සුන්ටත් ඒක සෙට් වුණේ නම. මේ කෙනී වුල්ෆ් කියලා කට්ටිය කියන රැප් නේම් එක ඇත්ත නම මොකද්ද? ඇත්ත නම මගේ අවිෂ්ක කෙනි වුණ රැපට වෙදි මම ප්‍රවිෂ්ඨ. එතකොට මේ කොහොමද අවිෂ්ක ගම කොහොමද ඉස්කෝලේ යන්නේ කොහෙද මොකක්ද පොග්ගල විස්තර? මම සීදුවේ තමයි ඉන්නේ. ඉස්කෝලේ ගිහලා ඉවරයි. ඉස්කෝලේ ගිහලා අවුට් වෙලා දැන් ගොඩක් කල්. මම ඉස්කෝලේ ගියේ මීගමු හරිශ්චන්ද්‍ර ජාතික පාසලට. එහෙම තමයි විස්තර. ඔයා රැප් කරන්න පටන් ගන්නේ තනියමද? නෑ මං ගෑන් එකක් එක්ක තමයි ඉන්ඩස්ට්‍රි එකට එන්නේ. මම තාමත් ඉන්නේ ගෑන් එකක් විදිහට තමයි සෝලෝ වැඩ කරාට. මගේ ගෑන් එක වැල්ෆා ගෑන් එකේ ඉන්න මෙම්බර්ස්ලා 6 දෙනෙක් ඉන්නවා. ෂැඩී තමයි ලීඩ් කරන්නේ. ෂැඩී මම කේඩී ලූනා නික්ස් සෑන් ඒගොල්ලෝ තමයි මෙම්බර්ස්ලා. කොයි කාලෙද මේ ගෑන් එක සාමාන්‍යයෙන් පටන් ගන්නේ? කට්ටිය මේකට හිටියද ඒ දවස්වල නැත්නම් මුලින්ම ඊපදෙනෙක් පටන් ගත්තද? ඔව් මුලින්ම දැන් ඉන්න මෙම්බර්ස්ලාගෙන් ගෑන් එක පටන් ගද්දිම හිටියේ ෂැඩී මම ලූනා. ඊට පස්සේ අවුරුද්දකට විතර පස්සේ කේඩී සෙට් වුණා, නික්ස් සෙට් වුණා. ඊට පස්සේ සෑන් සෙට් වුණා. එහෙම තමයි. 2016 තමයි ගෑන් එක පටන් ගන්න. එතකොට මේ ඕගොල්ලන් ගෑන් එකෙන් දානවා මේ මම තව කැමතිම රැප් එක මේ කංසා කියලා රැප් එක. ඔව්. කොහොමද ඒක හැදෙන්නේ? කට්ටිය කවුද ඒකත් එක්ක එකතු වෙන්නේ? පද පෙරලිය වෙන්නේ කොහොමද? බීට් හැදෙන්නේ කොහොමද? විෂුවල් වෙන්නේ කොහොමද ඒකේ? මම හිතන්නේ අහන්න වෙන්ගන්සා කියන ට්‍රැක් එක. වෙන්ගන්සා සින්දුව හැදෙන්නේ අපි ගොඩක් රෙකෝඩින්ග්ස් වලට යන අදීශයගේ ස්ටුඩියෝ එකට. අදීශ බීට්ස් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ ගිය වෙලාවක අපි කතා කරලා තමයි හදන්නේ අපිට මෙහෙම ගෑන් එකේගේම සෝන් එකක් අපි කරලා තිබ්බේ නෑ. ඒ කියන්නේ 2016 කරාට පස්සේ. සෝරි 2018 කරාට පස්සේ. ඉතින් අපිට ආයි ගෑන් එකේ සින්දුවක් කරන්න ඕන වුණා. ඊට පස්සේ ඒ කාලේ ඩ්‍රිල් සීන් එක පොඩ්ඩක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ අපි ප්ලෑන් කරා ඩ්‍රිල් ට්‍රැක් එකක් කරමු එහෙම කියලා. ඊට පස්සේ තමන්ගේ වර්ස් හුක් ඉලිව්වේ ඒගොල්ලොමයි.
වෙන් ගන්සා කියලා නම වැටුනා එකට එක ස්පැනිෂ් වර්ඩ් එකක් එම තමයි මියසික් වීඩියෝ කරේ ගයිශුජී මතක් කරන්න ඕනේ ඔයගොල්ලන් ගොඩක් මියසික් වීඩියෝ එකට සම්බන්ධ නේද? ඔව් ගයිශු කියන්නේ මගේ හොමි ඉතින් අපි විකාර ජීවිතය ගැන මගේ ට්‍රැක් එකේ ඉඳන් මේ වෙනකන් කියන්නේ ඔක්කොම වගේ මියසික් වීඩියෝස් කරලා තියෙන්නේ එයා රැස්බල මියසික් වීඩියෝ එක ඇරෙන්න ඔව් ගයිශු කියන්නේ හොමි ඉතින් අපිට ලේසි ඇත් එක්ක වැඩ කරන එක සහ එයා දන්නවා ඉතින් එයා ලංකාවේ නම්බර් 1 වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙක් ඉතින් එයාත් එක්ක වැඩ කරන එක ලේසි සහ එයා ප්‍රොෆෙෂනල් ඒ හින්දා එයාත් එක්ක වැඩ කරනවා අපි ගොඩක් ඒ දවස්වල මේ පොඩ්ඩක් හිට් වුණා මම දැක්ක TikTok එකේ හැමදාම මේ YFM එකේ රැප් බැටල් එකකට පොඩි කොල්ලෙක් ගිහිල්ලා ඊට පස්සේ එයාව රිජෙක්ට් වෙලා මේ සිංගිති පාතාලෙදි කියලා හලා මෙයාගේ ඔය ඔයගොල්ලන් ටීම් එකත් එක්ක රැප් එකක් එළියට එනවා. මොකද එයාට උනේ මේ එක රැප් එකක් මම හිතන්නේ ඊට පස්සේ මේ දැක්කේම නැහැ මොකක්ද උනේ? ඔව් ඇලෙක්ස් ඩෙවිල් ඒ කියන්නේ අපේ ලූනාගේ ට්‍රැක් එක තමයි ෆීචර් කරේ විශ්වාස නැහැ කියලා. ඔව් ඊට පස්සේ ඇලෙක්ස් සින්දු දැම්මේ නැහැ සෑහෙන කාලයක් කොහොම හරි ආයේ ඇල්ෆාගේ ගෑන් එකත් එක්ක ඇලෙක්ස්ගේ වැඩක් එන්න තියෙනවා ඉස්සරහට. එහෙම තමයි. දැන් මේ රැප් ආටිස්ට් කෙනෙක් කියවම අපි මුලදී පටන් ගද්දී අපිට මම හිතන්නේ හැම රැප් ආටිස්ට් කෙනෙක්ටම තියෙනවා මේ කවුරු හරි ෆලෝ කරන කෙනෙක් හරි කාගේ හරි වැඩිපුර ෆේවරිට් සොන්ග්ස් ටිකක් හරි. ඔව්. මොකවුද ඔයාගේ මේ ෆේවරිට් රැප් ආටිස්ට්ලා පිටරට කට්ටිය දින ලංකාවේ කට්ටිය දින කොහොමද? දෙකම ඉන්න මං එහෙම කවත් ෆොලෝ කරනවා කියලා මෙයා ෆොලෝ කරනවා කියලා එහෙම සීන් නැහැ මං හැමෝගෙන් වගේ අහනවා මගේ ඉන්ටර්නේෂනල් ආටිස්ට්ලාගෙන් ෆේවරිට් ගත්තොත් ගොඩක්ම එමිනම් ඉන්නවා කෙන්රික් ලාමර් මම රැප් එක කැලලක් කියනවා නේද ඒක ඒ පාට් එක අහපු පළවෙනි රැපර් මැතස් මාෂල් කියන තව ජේ කෝල් ඉන්නවා ඉන්ටර්නේෂනල් ගත්තොත් ඒගොල්ලෝ තමයි ලංකාවේ ගත්තොත් මං ගොඩක් කැමති මානසික් and K-Mac and Kenny Wolf මං කැමති මගේ රැප්ස් වලත් මං කැමති තමන්ම අගය කරන්න එපා අනිත් අයත් වගේම නේද හැමතිස්සෙම තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙද්දි තමයි මේ ඉස්සරහට යන්න පුළුවන් මේ මානසිකවයි ගොඩක් කට්ටිය ෆලෝ කරනවා ගොඩක් කට්ටිය මානසිකට කැමති මොකක් හරි මානසිකගේ ඔයා දකින්න විශේෂත්වය මොකක්ද මානසිකගේ මං දකින්නේ විශේෂත්වය කියන්නේ මමත් රැපර් කෙනෙක් හින්දා ඒක මට සෑහෙන තේරෙනවා මොකද ඒ කියන්නේ පටන් ගැම්මේ ඉඳන් ඒ ආටිස්ට්ගේ මේ වෙනකන් ලියපු හැම වර්ස් එකක්ම අර එක ක්වොලිටි එකක තියාගන්න සෑහෙන අමාරුයි මම මානසිකව දකින්නේ කියන්නේ එයාගේ මම ඒ කාලේ අහපු ඒ ක්වොලිටි එකම වැටෙන්න දෙන්නේ නැතුව එයා අද වෙනකන් ගෙනල්ලා තියෙනවා ඒක සෑහෙන අමාරු සීන් එකක් ඉතින් ඔව් ඒක තමයි මානසිකව මම දකින්න එක තියෙන ගොඩක් යාගේ රයිම්ස් ලිරික්ස් එක නෙක්ස්ට් ලෙවල් මං ගොඩක් දකින්න අර පැත්ත ඒක ගොඩ වෙන ආටිස්ට්ලාගේ නැහැ බට් ඒක මානසිකව තියෙනවා මේ මේන්ටේන් කරන එක හරි අපි එහෙනම් මේ ඇල්ෆා කියන රැප් එකේ පොඩි කැලලක් කියමුද ළඟම උන්ව අපෙන් ගලු ගත්තේ මිනිසු උන්ව තියලා මුරුංග අත්තේ බුදු රැස් පෙනං බොරු ප්‍රතිරූප නැම රැක්කේ එකයි තිබේ බොක්කේ වගේම දඩ මස් මගේ හක්කේ මිනිසුන්ව මනින්න බෑ කියන එකට පෙනුමෙන් උදාහරණේ හොඳම මම ඩොබලප කෙරුමෙන් මගේ කෙරුමෙන් තොපේ ජීවිතත් සරසපු මලමිනි වගේ ඇඳුමෙන් එක පැත්තක් වහන් හිටියට තව පැත්තක් හෙළුවෙන් ලස්සන මතක එකතු වුණ දවස්වල මත්තුන එනිසම මැරුණු දට අඬන්න ඕනෑ මගේ පස්සුඩ මං කියන්නේ මේ සෙල්ලමේ බේසික් පුත්තුට මගේ වද දානවන තොපේ සින්දුවල දපන් උද්ෘත පේජ් අපි මේ ප්‍රෝග්‍රෑම් එක හම්බෙන්න කලින් මීට කලින් දවසක හම්බුණා මේ රීසිගේ ග්‍රීන් රූම් ඉවෙන්ට් එකේදී ග්‍රීන් රූම් ඉවෙන්ට් එක ගැන මොකද හිතන්නේ මේ රීසි කරන මේ ඉවෙන්ට් මේ ෂෝස් ගැන මොකද හිතන්නේ ඔයා මුලින්ම අපි එදා සෙට් වෙච්ච ඇන් ග්‍රීන් රූම් එක ගැන කිව්වොත් එහෙම එදා ෆුල් සැපක් තිබ්බා පට්ට සැප ක්‍රවුඩ් එකක් ඇවිල්ලා හිටියා ඉතින් ඒ ෂෝ එක පට්ට ආතල් ඉතින් රීසිටත් තැන්ක් කරනවා අපිට ඒකේ පර්ෆෝම් කරන්න ඉන්වයිට් කරාට ඇන් මන් දකින්න රීසි දැන් යාගේ ටුවර් එක යනවා ඒක එලකිරි රැපර්ස්ලා වුණා මේ ඒ ලෙවල් එකට යන්න ඕනේ දැන් සිංගල් රැප් වලින් යන්න ඕන ලෙවල් එක ඒක තමයි දැන් අපි මියුසික් විතරක් කර කර YouTube එකේ අහන්න දුන්න කාලයක ඉවරයි අපි යන්න ඕනේ ෂෝස් කරන්න ඕනේ ඉතින් රීසි එක අර ඒ රීසි විදිහට තනියෙන් කරන ඒ වැඩේ පට්ට ආතල් ඉතින් යාට විශ් කරනවා එකෙන්ම අර මානසික මම දැක්කා මේ එක මේ මම හිතා සන්නස් කලසත් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකක් කියනවා මේ දැන් රැපර්ස්ලා මේ ට්‍රැක් වලින් පොඩ්ඩක් එලියට ඇවිල්ලා රියල් ලයිව් රැප් කරන්න ඕන කියලා. මොකද ඒ ගැන හිතන්නේ?
ඒක ගැන මහිත රැපසර් ලයිව් රැප් කරන්න පුළුවන් වෙන්න ඕන ඒක මං ඒක බිලිව් කරන දෙයක් කැන් හැබැයි සමාර වෙලාට ට්‍රැක් එක දාලා එකන සමහ රැපස් ලැක ස්ටයිල් ඒගොල්ලෝ එකොල්ල සමාර ඉන්න ගොල්ල ලයිව රැප් කරන සින්නගෙන සමාරුවර කව් එකට හෙන හයිප් එකක් දෙන එහෙමින්න ද ට්‍රවිස් කොටලාව ගත්ත ඒගොල්ල ෆුලි ලයිව් නෙවේ කියන්න අර ඕක දෙපැත්තත් තියෙන මට ලයිව් කියන එකත් එලකිරි ඇන් ට්‍රැක්කේ දානකත් මට අවුලක් නෑ මේ ප්‍රෝග්‍රමය පටන්ගදික මේ ලෝතින් බ්‍රන්් එකක් කරනවා කියලා මොකක්ද මේ ලෝතින් බ්‍රන්් මොකක්ද කලෝතින් බ්‍රන්් එක මොදර්නෝ කලෝතින් එක කරන්නේ මම ෂැඩී ගයිශුචී තව මගේ යාලුකින ඩිෂෝන් ඇතරප කෙනෙක් ඉතින් අපි හතර දෙනා තමා කරන්නේ රැපර්ස්ලා සෙට් එකකුයි වීඩියෝ ඩිරෙක්ට කෙනෙකු සෙට්ටල කරන හිපොප් වල්ට කරන කලෝතින් බ්‍රන්් එක ඉතිං මේ පෑන්ට ඇත් එක ඩිසයින් කරපු එකක් ඉතිං අපේ මහන ගැරෙන් ඔක්කොම කරන්න ඩිසයින් කරන ඔක්කොම ඉතිං කටයට ඔන්න බයි කරන්න පුළුවන් රැප්පාටිස්ලට විතරද රැප්පහනයට විතරද ගන්න පුළුව නැත්නම් ෆැෂන් වලට කැමති ඕන කෙනෙක්ට ගන්න පුළුවන්ද ෆැෂන් වලට කැමති ඕනෙක් කෙනෙට ගන්න පුළුවන් හොඳට අඳන්න කැමති ඕනෙක් කෙනට ගන්න පුළුවන් කොමද ගන්න අපි මතක් කර තියෙන මොදර්නෝ කලෝතින් කියලා ඉන්ස්ටග්‍රෑම් එක තියෙනවා ෆෙස්බුක් එක තියෙනවා මැසෙජ් අදදාන්න ගන්න පුළුවන් දැන් අලුත් කලෙක්ෂන් ඇදදාලා තියෙනවා හැමෝටම ගන්න පුළුවන් දැන් මේ අපි ගොඩක් දේවල් කතා කරා දැන් ටික්ටොක්කේ ගොඩක් රැප් වයිරල් යනවා ඒ වගේම කට්ටිය අහනවා කවුද මේ බාස්කාපර කියලා අහනවා මේ දැන් මොනවද ඉස්සරහට එන්න තියෙන්නේ මොනවද අලුතෙන් කරන වැඩ ළඟදී මොන හරි එන්න තියෙනවද කොහොමද ඉස්සරහට එන්න තියෙනවා චම්මජේක ෆීචර් එකක් එන්න තියෙනවා මිඩ්ලේන් බෑන්ඩ් එකේ තව ෆීචර්ස් වගේ එන්න තියෙනවා තව ආටිස්ට් කෙනෙක්ගේ ඇල්බම් එකක මම ෆීච කරනවා ඉස්සරට ඉතින් අදිශයක වැඩ වගයක් කියන්න තියෙනවා චක්‍ර බීට්ස් එක ෆීචස් වගයක් කියන්න තව ගැන්ගේ සිදු සෙට්ටක් කියන්න තියෙන ම කේඩි ෂැඩි අපි තුන් දෙනාගේ අපි තුන් දෙනා කාලකින් සිින්දුවත් දැම්මෙත් නෑන් ෆෑන්ස් ලක් තිල්ලන ඉතිං ඒ වැඩ සාමගේ සෝලෝ ට්‍රක්ෂ ඇත්තියෙනවා ඉතින් ඒටික තම රැස් බලන් ට්‍රක්ෙක් කෝමද හැදෙන්නේ රැස් බලන්න එක හැදෙන්නේ ඕක ලියවෙන්න වෙන බීට් එක වර්සස් දෙක ලියවෙන්න වෙන බීට් එකට 2022 වගේ තමා මං එක වර්සස් දෙක ලියන්න ඊට පස්සේ මට සෙට්න බීට තිබෙන පස්සේ ම ලියපු බීට මට සෙට්නෑ වගේ ෆිල්ලක් ඉටස මං බීටක් හෝය හිටිය ඊට පස්සේ ඔය සෙට්ච බීට බීට තම ඕක ඊට පස්සේ ඒකට තම ඒ අලු හම්බෙච බීට තම හුක්ක ලිව ඊට පස්සේ ඊට පස්සේ ඔක රෙකෝඩ් කරේ අදිශ බීටස් මික්ස් මාස්ත කෘත්‍යයා ඇන්නක සොරි රීප්‍රඩියස් කරේ ටයිසි ඔොද ට්‍රක් වීඩියෝ කරේ නිලා රුකී දෙන මතක් කරන්න ඕන ගොල්ලු සෑන ලොකු සපෝට්ටයක් දුන්න වීඩියකට එම තමයි රස් බලන්නක මේ මොකක් ගැන අයිඩිය කරන මොන හැඟිච්ච වචන තියෙනවද මොනහට දේවල් තියෙනවද ඒක මං ගොඩම් මේ සොසයිට එකේ මන් දකින අවුල් ටික තමා ලියලා තියෙන මේන්ලි ඇන් රැප් ඉන්ඩස්ට්‍රේ එකේ දකින දේවල් රැපස් ලගෙන මන් දකින දේවල් ඇන් මට ඩිස් කරන්න ඕන සමාරයවා මං ඒක ඇතුළේ ඩිස් කරලා තියෙනවා හරිහෙන අපි මේ රැස් බලන්නගේ පොඩි කෑලකුත් කියපු කියමු ජය ගත උන්න වද මරලම සෙල්ලම බඳන්න ගාර එනිසා කරන්න සෙල්ලම කවව චලුම වඳන්න මාන ඇගිලි කපලදාන නිර්මාණ ශිල්ලිත මරලදාන පසල යනු නීති ගත කළ බටලන්ද වගේ වදක ගාර තොපි පිටිං මහත්ම ඇතුළ ගාන්දී ලොකෙට ඇත්තව හාදී බොලට විරුද්ධව දේසාකි බොලාගේ හරද සාක්ෂි අව කරලා වෙදික නාටි තොපිටෙලියෙන් පට ගාද්දී එනිසා බලගන ඔය කවුරුත් අපි ගවරන් ගාද්දී ජය හරි එහෙනම් මේ අපි ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ අපි කරන මේ වැඩේ ගැන ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ කොහොමද මේ වැඩේ එලකිරි මේ වගේ වෙන්න ඕන ඉන්ටර්වියුස් වෙන්න ඕන රැපර්ස්ලව ඉන්ටර්වියුස් කරන්න ඕන ඒවා අඩුයි ඉතින් ඒ දේවල් වෙන එක ගැන පට්ට සතුටුයි ඉතින් ආල්ට මං විශ් කරන තවත් හොඳට කරන්න කෙලිස්සරට අපිට මේ සුපතන වගේ මවාටත් ඇති කට්ටියක් මේ තැනට උදව් කරන්න කට්ටියක් වගේ පිටිපස්සෙන් ඉන්න ඒ කට්ටියට මොනවද කියන්න තියෙන්නේ කාටද තෑන්ක්ස් කරන්න තියෙන්නේ අනිවාර්යෙන් මුලින්ම මතක් කරන්න ඕනේ අම්මයි තාත්තවයි ඒගොල්ලන්ට තෑන්ක් කරන්න ඕනේ ඇන් ෂැඩි ස්පේඩ්ස් මගේ හොමි මගේ දකුණු අත ඉතින් එයා තමයි මට ගොඩක්ම මගේ මේ තැන්ට එන්න අර මගේ ලියන දේවල් ඉම්ප්‍රූව් වෙන්න මට සෑහෙන ලොකු දේවල් ටිකක් කරා ඒ වගේම මතක් කරන්න ඕනේ ගයිෂුජී ඉතින්
මගේ ෆෑන්ස්ලට මගේ යාලුවන්ට හැමෝටම තැන් කරනවා. හරි එහෙනම් අද ප්‍රෝග්‍රෑම් එක එන් කරන්න ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටියට ඔයගොල්ලන්ට බොහොමත්ම ස්තුතියි. අපි එන් කරන්න කලින් අපි ඔයා කැමති රැප් පාට් එකකින් එන් කරමු. සිංහල රැප්ප ඉපදිච්ච කාලේ ඉඳ ගැටවර වෙනක වෙල්ල කලින් කලෙට අතවර මේක උපදපු උන්මයි මේ පාපතර වැඩ කළේ අකරෙට රැප පවසන මං ආවේ පිනගෙන දිග්ගේ සේදමාවතේ නවතන්නේ මෙතනින්වත් ඒකේද වාචකේ විකාර ජීවිතේ ගීතේ මං දෙසුනි සජාතකේ රැප් මැතිවරෙන් දින්න මං උඩින්ම අසනේ සමහර වදන් පිටි පස්සේ තියෙන්නේ මගේ කඳුළු කඩන්න බැකාරත්ම වදනින් කඩන්න කඩුළු මැරුණ තැල්ෆ ගැන් හමුදාවෙන් දෙන්නෙක් සෙබළු පසු බසින්න වෙන්න සෙලම දේවල් උනත් කෙබඳු මගේ සරල අදහස් බොට දාර්ශනික මං කළේ හුඟක් ආදරේ එක පාර්ශවික ගොඩක් දේවල් වලට උත්තර නැහැ තාර්ක මිස ඒ නිසා ගෙන දුන්නේ මට ප්‍රශ්නාර්ථ ලික තොපි වැඩක් නැහැ හැදුනත් අමගේ තනින් කිරිබි මුණට ඔය කවුරුත් ඇසිරෙන්න වගේ පිරිමි මං සද්ද නැත සෙලම ගින්නකට පෙර නිමිති පෙනුමක් නැතත් මරාල වදන්න මගේ සිංගීති Yeah.